සුබම සුබ රාත්‍රියකලේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනියන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන අතර හොඳයි. වෙනද වගේම අද දවසේ දෙනසක වචනේ යම් කාරණාවක් අපි යාඥා කාරණෝ දෙසෙක් සිටෙමු. හොඳයි මේ රාත්‍රියම ඔබ සමග බෙදා ගන්නවා. එක රාජාවලිය පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ ශුද්ධලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. එවිට එලියා මුළු සෙනඟ ළඟට ඇවි කතා කොට නුඹලා කොපමණ කල්පනා දෙකක් අතරේ හිර වී සිටිනවාද? ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේ අනුව ඵලයල්ලා, බාල් දෙවියන් වහන්සේ නම් ඔහු අනුව ඵලයල්ලායයි කීවේය. නමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත. මේ ස්ථානයේ අපි දකිනවා එලියාගේ කාලේ සිදුණු යම් සිදුවීමක් වාර්තා කරනවා මේ පරිච්ඡේදය තුල. බාල් සහ දෙවියන් වහන්සේ අතර සිදුණු සිදුවීමක් අපි ඉහළ පරිච්ඡේදය කියවද්දී බාල්ට නමස්කාර කරපු මනුෂ්‍යයන් ඒ පූජකයන් පූජාසනයක් හදලා ඔය යාඥා කරා අහසින් ගිනි ගෙනත් ඒ පූජාසනයේ දවන දෙවියන් වහන්සේ බව සඳහන් කරන මිස ඉතින් එලියා දෙවියන් වහන්සේ නියෝජනය කරා බාල්ට නමස්කාරක පූජා කරපු ඒ පූජකයන් බාල්ව නියෝජනය කරමින් මේ කාරණාව සිදුවීම ගැන ස්ථානතර සඳහන් කරා. ඉතින් මේ කාරණාව සිටිද්දී එලියා උන්ට කතා කළ කියනවා බාල් ඔබලගේ දෙවියන් වහන්සේ නම් ඔබල බාල් අනුව ඵලයල්ලා. නමුත් මේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේ අනුව ඵලයල්ලා. නුඹලා කල්පනා දෙකක් අතරේ සිර වී සිටින්නේ මක් නිසාද? අද දවස් අපි බොහෝ වෙලාවට අපි ජීවිතයේ මේ ගමන කරද්දී අපි බොහෝ වෙලාවට අපි කල්පනා දෙකක් අතර අපි සිර වී සිටිනවා. බොහෝ වෙලාවට යක්ෂයා මේ කාරණාව ඔබගේ මගේ ජීවිතයට ගෙනෙන්නේ පීඩාවක් හෝ ප්‍රශ්නයක් එන විට මේ අවස්ථාවේදී සාතන් ඔබව අතරමං කරනවා. කල්පනා දෙකක් අතර, මාර්ග දෙකක් අතර. ඔබට තීරණ දෙකක් තිබෙන ස්ථාන තුල ඔබ මොකක්ද ගන්න තීරණය? ඔබ දෙවියන් වහන්සේ අනුව ඒ ගමන කරන නැතිනම් මනුෂ්‍යයන්ව විශ්වාස කරමින් ඒ ගමන කරනවාද? ජීවිතයේ අභියෝග හැම මොහොතකම දෙවියන් වහන්සේ ඔබට මට එන්න ඉඩ හරින කාරණාව තමයි දෙවියන් වහන්සේ අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ සිටිනවා කියලා ප්‍රකාශ වෙන්න. ඒ නිසායි බොහෝ වෙලාවට මනුෂ්‍යයන් පීඩාව තුලින් දෙවියන් වහන්සේ ගෙන යන්නේ. ප්‍රශ්න අභියෝග එද්දී දෙවියන් වහන්සේ ස්ථාන තුල හාස්කම් කරනවා. දෙවියන් වහන්සේගේ බලය අපිට අත්දකින්න තිබෙන එක අවස්ථාවක් තමයි ප්‍රශ්න කියන්නේ. පීඩාව. හැබැයි අපි කල්පනා දෙකක් අතර අපි තීරණය කරන දේවල් අනුව අපේ ජීවිතේ අපි දකින්න දේවල් අපි අත්පත් කරගන්නවා. අපි බොහෝ වෙලාවට අපි කලබල වුණොත් යක්ෂයා අපිව සම්පූර්ණ අවුල් කරලා අපේ මනස වියවුල් කරලා වෙනම මාර්ගයක ඔහුගෙන අපි යමින් අපේ ජීවිතේ සම්පූර්ණ අවුල් කරනවා. අද දවසේ ඔබ කිතුණුවන් ලෙස මේ පොළොවේ ආපු සෙනඟක් වූයේ ඇති. නමුත් අදස් ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඈත් වෙලා ඇති. දෙවියන් වහන්සේ අත්දැකලා ඇති කාලයක් ඔබ සාක්ෂි දරලා දෙවියන් වහන්සේ ජීවමානයි, උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ කියලා ඔබ සාක්ෂි දරලා ඇති ඔබගේ ජීවිතයේ. හැබැයි සමහර අය සිටින අද දවසේ ඔවුන් දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් එළියට ඇවිත් තිබුණා. දෙවියන් වහන්සේ ඔවුන්ගේ වෛරක්කාරයක් ලෙස ඔවුන් දකිනවා. සමහර දෙනස සාප කරනවා. සමහර දෙවියන්වහන්සේ බනිනවා. ඒ දෙවියන්වහන්සේ මෙහෙම වෙන්න ඉඩ හැරියේ කියලා ඔවුන් දෙවියන්වහන්සේන් ප්‍රශ්න අහන තැන් තිබෙනවා. සමහර කිතුණුවන් ඉන්නවා දෙවියන් වහන්සේත් එක්ක හිටියා දවසේ ඔවුන් ඒ නමවත් මතක් කරන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් දෙවියන් වහන්සේව නෙවෙයි අනුගමනය කර ඔවුන් අනුගමනය කරේ. ඔවුන්ව ගෙන ගෙපු මනුෂ්‍යයන් නැතිනම් ඔවුන්ට උගන්වපු දේශකයන් ඔවුන්වයි ඒ සෙනඟ එක්ක සභාව කුමක් හෝ දෙයක් ඔවුන් අනුගමනය කරා. නමුත් මේ ජීවමාන වචනය උන්ට මිස්සුන නිසා, මගහැරුණු නිසා ඔවුන්ගේ ජීවිතය අද දවසේ ස්ථානයට එන්න
ඔවුන් ඉඩහැර තිබෙනවා. මම ඔබට මේ රාත්‍රී කාලය තුල කතා කරන කාරණාව තමයි ඔබ දෙවියන් වහන්සේ වඳුන ගන්න. ඔබට හුස්ම දුන්න දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ ගැන ඔබ සලකන්න. යේසුස් වහන්සේ කාලයේදී යේසුස් වහන්සේ එක් ගමනක් යනවා ඔරුවක මෝදේ. ඒ ගමන යද්දී විශාල කුණාටුවක් එනවා. ඒ කුණාටුව එද්දී ඒ ගෝලෝ හැමෝම කලබල වෙලා යේසුස් වහන්සේ සොයද්දී යේසුස් වහන්සේ ඔරුවේ මෙත්තේ නිදාගෙන ඉන්නවා. මේ කුණාටුව නිසා ගෝලෝ කලබල වෙලා ගෝලෝ කනස්සලපත් වෙලා ඔවුන් විශ්වාස කර ඔවුන් විනාශ වෙයි කියලා. නම් යේසුස් වහන්සේ කිසි දෙයක් නොදන්න ආකාරව නිදාන සිටියා. ගෝලෝ යේසුස් වහන්සේ අවදි කරා. යේසුස් වහන්සේ අවදි වුණා. කුණාටුව දැක්කා. උන්වහන්සේ කිසිම බියක් උන්වහන්සේ තුල තිබුණේ නැහැ. උන්වහන්සේ ඒ වාතාවරණ තුල නිශ්චලව සිට උන්වහන්සේ කුණාටුවට කිව්වා නිශ්චල වෙන්න. අද දවසේ ඔබගේ මගේ ජීවිතේ කොහොමද? කුණාටු වෙද්දී ඔබ මා කොච්චර කලබල වෙනවද? දවසේ ගෝලෝ කලබල වුණා. උන්ට තීරණයක් ගන්න බෑ. උන් කල්පනා දෙකක් අතර ඉර වුණා. උන්ට දෙවෙනස අමතක වුණා. උන් හිතුවා අපි විනාශ වෙන්න යන්නේ කියලා. අද සොබත් එහෙම තමයි. දෙවෙනස ගැන බොහෝ අයට සාක්ෂි දාන්නවා. බොහෝ අයට දෙවෙනස ගැන ඔබ කියනවා. හැබැයි කුණාටු වෙද්දී ඔබ සැල වෙනවා. ඔබ බය වෙනවා. ඔබ අහනවා. ඇයි අපි විනාශ වෙන්න හරින්නේ? ඔබ දෙවෙනසෙන් අහනවා. නමුත් යේසුස් වහන්සේ දුන්න මානසිකත්වය ඒ වාතාවරණයට මුණ දුන්න විදිය නිශ්චලව ඒ වාතාවරණයට මුණ දුන්නා. රාත්‍රියේ ඔබට අවශ්‍ය කරන්නේ ඒ දෙවියන් වහන්සේ ගැන දැනගන්න. මේ ස්ථානයේ එකයි කියන්නේ බාල දෙවියන් වහන්සේ ඒ බාල අනුබල ඵලයල්ල. දෙවියන් වහන්සේ ඔබලගේ දෙවියන් වහන්සේ ඔබ දෙවියන් වහන්සේ අනුව ඵලයල්ල. ඔබල තෝරගනින්න මොකද්ද ඔබ කරන්නේ කියලා. ඔබ සැබෑ තැන දවස සිටිනවා. ඒ නිසා ප්‍රශ්න පීඩා වාතාවරණ කුණාටු අභියෝග මේ කුමක් ආවත් ඔබගේ ස්ථාවරය ඔබ වෙනස් කරන්න එපා. ඔබගේ අදහිල්ල සෙලවෙන්න දෙන්න එපා. ඔබ නිහඬව ඒකට ප්‍රතිචාර දක්වන්න. එවිට ඒ කාරණා ඔබගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. ස්වාමී රාත්‍රියේ නිසා අපි ඔබට ස්තුතියි කියන ඔබගේ වචනේ ජීවමාන එක දෙම්හුවත් කඩුවක් තිබෙන නිසා. ස්වාමී වාතාවරණයන් තුල සිටගන්න ශක්තිය ශුද්ධාත්ම දෙවි පියාණනි. අපි එකිනෙක නමත නිදහස් කරන්න කියලා අපි ඉල්ලනවා දෙවි පියාණනි. ස්වාමී අදහිල්ලේ ඔබ තදින් අල්ල ගන්න. ස්වාමිනී ඔබ වහන්සේ දෙවියන් වහන්සේ බව අපේ ආත්මය ඒත්තු ගන්න පිණිස. ඒ විශ්වාසය තුළ ගමන් කරන ශක්තිය අපි එකිනෙක නිදහස් කරන්නට අපි ඉල්ලනවා මේ රාත්‍රියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. චාමෙන් නැති දවසෙත් මම ආශා කරන රෝගීන් උදෙසා. ඔබ රෝගී කෙනෙක් ඔබ නිවසක රෝහලක ඔබ කොහොම ස්ථානයේ සිටිනවා දෙවනසේගේ වචනේ ජීවමානයික දෙමුවත් කඩුවා. රාත්‍රිය තුල දෙවියන්ස් ඔබව සුව කරම සවනසේගේ වචන නිදහස් කරන්න පියාණි මේ හැම රෝගියෙක්ම අපි ඔබට බාර කරන අතර ඔබගේ දිව්‍යමය හස්තය ඔබම තබන්න කියන අතර පියාණි. වාසේ ඉතහෙලෙන් සිටීම ක්‍රියා කරන්න කියන අතර වාසේ අනුග්‍රහය තබමින් වාසේ මේ මොහොතේ උන්ගේ හදවත ස්පර්ශ සසුතිය කියන අතර අද දවසේ අපි ඔබට සුතිය කියන ඔබ දුන් නොදුන් හැම දෙයක්ම සම්සුතිය. අද දවසේ යහපත් ලෙස අපිට නිම කරා දුන්න ස්වාමී මේ රාත්‍රිය අපි බාර කරනවා. සෝබනින්දල් දැස නැකින කරුණාව අපි එකිනෙක කිනාට දෙන්න කියලා අපි ඉල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වුණ ආමේන්. ආමේන්. ඔබ හැම කෙනෙක්ටම ජේසු පීඨයි. ඔබ කැමතිනම් අපගේ සුභාරංචි සේවයට හා අනිකුත් සේවාවන් සඳහා වැපිරීමට හා උපකාර කර දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න. WhatsApp 074 254 63 33 යන නම්බරයකට පණිවිඩයක් එවා. ඔබත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට හවුල් උරුමකාරයෙක් වෙන්න. යේසු පිහිටයි.